අපේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. subscribe කරලා තියාගන්න. වැදගත් වීඩියෝ තියෙනවා නම් ඉස්සරහටත් ඔයගලන්ට එතකොට බලන්න පුළුවන්. මේක තියනවා අරගෙන මම ඒකේ බබාට ජූස් වර්ග දෙන්න පුළුවන්. ටීට් ඕගොල්ලෝගේ නිපල් එක වගේම ටීට් ගන්න එක හොඳයි. මම මේ වගේ මේ ටොමි ටිපි එකෙන් දෙකයි මේ වගේ බොටල් එකක් තව එකක් ඔන්ලයින් ඕඩර් කරලා ගත්තා. මම මේ බඩු ඔක්කොම ගත්තේ තෙමු එකෙන් තමයි. බබාට ඒකේ ක්වොලිටි එක හොඳයි. ඊට පස්සේ මත් ගා ගන්න එක මේ වගේ හැඳි ගත්තා. අර හැඳ මැද බොකුටු නැති හැඳි ගත්තම එයාට කන්න ලේසි. ඊළඟට බිබ් එකක් අර වගේ සිලිකන් ප්ලේට් එකක් ගත්තා. මම චූටි ප්ලේට් එකයි මේ වගේ රවුන්ඩ් ප්ලේට් එකක් ගත්තා. යාතෙන් කෑම කන්න පුළුවන් කාලෙට මේ එයාට ඒකට දාලා දෙන්න පුළුවන්. ඊට පස්සේ දැනට අපිට ගස් ලබෝ ඒ වගේ අඹ වගේ දෙනවා නම් මේ සූප් වලට දාලා දෙන්න පුළුවන්. ඒක ලොකු වුණත් එයා ඒක අරගෙන මේ ඒකට දාලා දෙන්න පුළුවන් එයාට. ඊළඟට මේ රයිස් කුකර් එකක් මම අරන් තිනවා බේබි කුකර් එක Panasonic එකේ. තව මේ වගේ මම මේ වාජනයක් පාවිච්චි කරනවා බොටල් පම්ප් කරන ඒවා. එතකොට මෙයාගේ බොටල් ඔක්කොම ස්ටීම් කරන්න. තව මෙතන තියෙනවා වෙනමම මේ වාජනයකට දාලා ඒ ටික ඔක්කොම වහලා තියන්න පුළුවන් වෙන්න ගන්න. මොකද එතකොට බබාගේ ඒවා ආරක්ෂිතව තියාගන්න පුළුවන්. බොටල් වොෂ් එක මේ වගේ කෑම ටෙම්පරාදු කරන කාලේ එනකොට ටෙම්පරාදු කරගන්න හොඳ වාජනයක් ගන්න. එයාට වෙනම ස්පොන්ජ් කෑලි තියාගන්න, බොටල් වොෂ් කරන්න බ්‍රෂ් වෙනම ගන්න. මේ වගේ වීදුරු හරි මේ වගේ හොඳ ප්ලාස්ටික් බොටල්ස් හරි තියාගන්න. එයාගේ කෑම ಜಾති දාන්න ෆ්‍රිජ් එකේ දාන්න නැති ඒවා අපිට පුළුවන් එතකොට දාලා පොඩි රාක්කයක් මේ වගේ යාටම තිබ්බනම් ඒකේ තියන්න පුළුවන්. අය මේ වගේ ලන්ච් බොක්ස් මම අරන් තිනවා කොහරි ට්‍රැවල් කරනකොට එයාගේ කෑම දාගෙන යන්න. පළතුරු දාගෙන යන්න. ඒ වගේ අපිට පුළුවන් මීල්ස් වෙන් කරලා දාගෙන යන්න. ඒක නිසා මම මේ වගේ ලන්ච් බොක්ස් එයාට අරගෙන තියෙනවා. මේක තමයි මම පාවිච්චි කරන බේස් පම්ප් එක. හරි ඒ බට් ටික තමයි මම අරගත්තේ. මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බබාට ඇයි මාස 4න් කෑම පටන් ගන්නෙ කොහොමද මම මාස 4න් බබාට කෑම පටන් ගත්තේ, එතකොට බබාට වතුර දුන්නද, මව්කිරි දුන්න කොච්චර ප්‍රමාණයක්ද, මව්කිරි ගබඩා කිරීම, ඊළඟට මාස 4 ඉඳන් බබාට දෙන්න පුළුවන් කෑම මොනවද, කොහොමද ෂෙඩියුල් එකක් හදාගන්නේ කියලා පොඩි විස්තරයක් කියනවා. වැඩට යන අම්මා කෙනෙක්ට නම් මම හිතනවා ගොඩක් වටීවි කියලා. මොකද මේ මමත් ඔෆිස් යන නිසා තමයි මම මේ විදියට පිළිවෙලකට ඒ දේවල් මේ හදාගත්තේ. බබාට කෑම පටන් ගන්න ඕන කරන දේවල් මම ඔයාලට මුලින්ම පෙන්නුවා. ඒවා Tamanට පුළුවන් විදිහට ගැළපෙන දැන් ඒ බඩුම ගන්න නැතුණත් Taman ගැළපෙන දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ භාජනම නැතුණත් කමක් නැහැ. ඊට වඩා බබාට ගැළපෙන තව හොඳ මේ ප්ලාස්ටික් මැටීරියල් එකකින් හරි මොකකින් සිලිකන්ම ගන්න විදියක් නැත්නම් ගැළපෙන දෙයක් බබාට සුදුසු විදිහට තෝරගන්න පුළුවන්. මාස 4න් බබාට කෑම පටන් ගන්න හේතු කීපයක් තියෙනවා. එක තමයි අම්මලා වැඩට යනවා නම් මාස 4න් කෑම පටන් ගන්න කියනවා. අය මව් කිරි වල ප්‍රශ්නයක් තියෙනවා නම් මික්ස් ෆීඩ් කරනවා නම් බර අඩු වෙනවා නම් වගේ හේතු තියෙනවා නම් බබාට මාස 4න් කෑම පටන් ගන්න කියලා කියනවා. ඊට පස්සේ අනිත් එක බබාට රිෆ්ලක්ස් වගේ තත්ත්වයක් තියෙනවා නම් කෑම පටන් ගන්න කියලා කියනවා. කොලික් කියන එක වෙන රිෆ්ලක්ස් කියන එක වෙනයි. රිෆ්ලක්ස් කියලා කියන්නේ බබාගේ බඩේ අපි කොච්චර කුඩු සෙව්වත් ගෑස් එකතු වෙන එක. ඒක තමයි රිෆ්ලක්ස් කියන්නේ. මේක සමහර බබාලට මාස 3ක් හරි යනවා. සමහර බබාලට දැන් මගේ බබාට මාස 3ක් යනකම් අපිට ඒක මැනේජ් කරගන්න පුළුවන් වුණා. යාව වඩාගෙන උඩට ඉන්නකොට බඩේ හුලන් ටික කොහොම හරි බහිනවා. මේ මුණින් දාලා ගන්නකොට හරි යනවා. ඒ වගේ දේවල් කළා අපි ඒක මැනේජ් කරගත්ත. බෑ මාස 3 පැන්න ගමන්ම අපිට ඒක මැනේජ් කරගන්න බැරි තරම් එයාගේ බඩ පිම්බිලා එන්න ගත්තා. ඒ වගේ වුණා. ඊට පස්සේ අපිට මෙඩිසින් වලට යන්න උනා. බබාට බෙහෙත් වලින් තමයි ඊට පස්සේ ඒක පාලනය වුනේ. ඒක නිසා තමයි මාස 4න් මට ගොඩක්ම වැඩට යන එකටත් වඩා ඒ බබාගේ කන්ඩිෂන් එකේ ඉඳන් තමයි කෑම පටන් ගන්න උනේ. ගොඩක් බබාලට ඒක තියෙන බබාලට කෑම පටන් ගත්තම අඩු වෙනවා කියනවා. ඒක හරි වෙන්න ඕනේ. මගේ බබාට දැන් මාස 5යි. මේ මාස ඇතුළත ඒක ගොඩක් මග ඇරලා තියෙනවා. එහෙම කෑම පටන් ගත්තත් හරි ගියේ නැති බබාලට මාස 6න් පස්සේ මේක හරියනවා කියලා තමයි මගේ බබාගේ ડોක්ටර් මට කිව්වේ.
කොහොමද කෑම පටන් ගත්තේ? මේක ගොඩක්ම වැදගත්. මාස 4න් කෑම පටන් ගන්නකොට බබාට ගොඩක් ඝන ආහාර කන්න බෑනේ. හැබැයි ડોක්ටර් නම් කියන්නේ අපිට අර බබාගේ පොතේ තියෙන විදියට තලපයක් විදියටම බත් එක දෙන්න කියලා. උකුවට තමයි දෙන්න ඕනේ. ගොඩක් දියාරුවට කොයි වෙලාවකවත් බත් කැඳ ඒ වගේ දේවල් බබාට දෙන්න යනපා. බත් කැඳ වගේ දේවල් වලින් එයාගේ බඩ පිරෙන්නේ නැහැ. ලොකු පෝෂණයක් කියන්නේ නැහැ. වතුරනේ. දැන් වතුර බබාට මාසයක් යනකම් දෙන්න එපා කිව්වහම බත් කැඳ වගේ දේවල් දෙන්න එපා. ડોක්ටර් මට එහෙම තමයි කිව්වේ. එතකොට අපි මම ඉස්සෙල්ලාම කෑම පටන් ගත්තේ මොන කෑම වලින්ද කියලා මම කියනවා. කෑම හදාගත්ත විදිය මම එයාට මාස 5 වෙනකම්ම තාමත් මව් කිරි දාලා තමයි කෑම එක දෙන්නේ කියන්නේ. වතුර දාලා කොයි වෙලාවකවත් මොකද එයාට තව බටර් තෙල් හඳුන්වලා දීලා නැහනේ. එතකොට අපිට මුලින්ම එහෙම හඳුන්වලා දෙන්නත් බෑ. ගොඩක් පොඩි නිසා මව් කිරිම දුන්නාම එයා රසට කනවා. මව් කිරි දාලා තමයි බත් එක ඝනකම අඩු කරලා, ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි මත් ගාගෙන මේ ඝනකම අඩු කරලා මව් කිරි එක තමයි යාට දෙන්නේ. එයා කන අතරතුරෙත් මම බෝතලයකට පොඩි ප්‍රමාණයක් කිරි මේ පම්ප් කරගෙන මේ අර ඩ්‍රොප් එකකින් එයාට කටට බින්දුවක් දෙකක් දානවා. එතකොට එයාට ඉක්මනට ඒ ටික මේ කටේ තියෙනවා හපලා ගිල ගන්න පුළුවන්. මොකද මාස 4න් මගේ බබා නම් පුටුවක ඒ සපෝට් එකේ වාඩි කරලා තිබ්බාම ඉන්නවා. කවන්න තරම් ඉන්නේ නැහැ. මෙහෙම එයා ඉස්සරහට වෙනමිලා අර කකුල් එහෙම බලනවා. ඒ නිසා මේ සපෝට් එකේ වාඩි කරලා ෆීඩින් චෙයාර් එක වගේ කොහොමද තියන්න බෑනේ. මේ සෝෆා එකක් තියෙනවා චූටියාගේ, ඒකේ තියන්නත් බෑ. රොකින් චෙයාර් එකේ තියලා කැව්වා. එයා ඒකේ බෙල්ට් එක දාගෙන ඉන්න පොඩ්ඩක් කැමති නැහැ. ඒක නිසා මේ මම එයාව දැනට නම් සාමාන්‍ය සෙල්ලම් කරන පැදුරේ දාන වෙලාව පැදුරේ තියාගෙන කවනවා. නැත්නම් ඇඳේ තියලා කවනවා, කොට්ට තියන්න නැතුව. එයාට නිදහස ඉන්න දීලා කවනවා. තාම පොඩි නිසා මං හිතන් ඉන්නේ දැන් එයා දැන් මාස 5න් පෙරලෙනවා. දැන් පෙරලෙනවා. පෙරලුණාට පස්සේ අපිට පුළුවන් අර පොඩි මේ සෝෆා චෙයාර් එකක වගේ ආව තියන්න. එයාගලගේ බබාලගේ තියෙනවනේ කකුල් දෙක දාලා මේ සපෝට් එක එක්කෙන පොඩි සෝෆා චෙයාර් එකක් මම එකක් අරන් තියෙනවා. එතකොට ඒක යා වාඩි කරන්න පුළුවන්. මාස 6 පයින් ඕනේ ෆීඩින් චෙයාර් එකට ගන්න. ගොඩක් පොඩි නිසා ඉක්මනට අපිට වඩා ගන්න උනත් ටිකක් ලේසි තැනක තියාගන්න එක හොඳයි. හරි ඒ විදිහට මේ උකුවට කෑම එක දෙන්න. හැබැයි අර ගොඩාක් දියාරුවට නැතුව මත් ගාගෙන හොඳට මව් කිනෙන් මේ ඝනකම ගොඩාක් අඩු කරලා කෑම එක යාට ෆීඩ් කරලාවට දෙන්න. ඊට පස්සේ මව් කිරි මේ ගබඩා කරන එක ඔෆිස් යන අම්මලාට ගොඩාක් වැදගත් දෙයක්. මගේ channel එකේ short එකක් දාලා තිනවා. ඒකේ freeze කරන්න පුළුවන් මාස 6ක් අපි එතකොට ෆ්‍රිජ් එකේ ඇතුලේ යට කෑල්ල ඇතුලේ දානවා නම් මුල්ලකම දාන්න ඕනේ. නිතරම අරිනකොට අර කූල් එක වෙනස් වෙන්නේ නැහැ වගේ හිතන තැනක මුල්ලකම ස්ටෝර් කරන්න ඕනේ. දවස් 4ක් තියාගන්න පුළුවන්. රූම් ටෙම්පරේචර් එකේ පැය 4ක් වගේ තියාගන්න පුළුවන්. අපිට කිරි එකක් අතට ගත්තාම සුදු පාටට කෑලි මිදිලා සුවඳ වෙනස් වෙලා දැනෙනවා. ඒක නරක වෙලා නම් බබාට දෙන්න නැතුව ඔයාට පුළුවන් තෝරලා අයින් කරන්න. එතකොට බබාව බලා ගන්න කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක එයාට ඒක පොඩ්ඩක් හරියටම කියන්න. මොකද මව් කිරි නරක කළා බබාට පෙවුනොත් ඒන බඩේ අමාරුව ගොඩක් එයාට අමාරුයි. ඒ නිසා මේ අනිත් එක දැන් ස්ටෝර් කරලා තියෙන එකක් දැන් අපි වැඩට යන හින්දා මම නම් කරන්නේ පොඩි දැන් මගේ බබා නම් මාස 5ට සාමාන්‍ය බබෙක් බොන්න ඕන නම් 150ත් 180ක් වගේ ප්‍රමාණයක් 180 210ක් වගේ ප්‍රමාණයක් 6ක් වෙද්දී බොන්න ඕනනේ. හැබැයි එහෙම බොන්න එකපාරකට යාට බොන්න බෑ. දැනුත් බොන්න මිලිලිටර 60ක් විතර තමයි එකපාරකට. එතකොට ඒ වගේ බොන බබෙක් පැය දෙකක් යන 3ක් යනකම් ඉන්න නැතුව කිරි ඉල්ලනවා. මොකද එයා බොන්නේ පොඩි ප්‍රමාණයක්නේ. ඉතින් එතකොට තමන්ගේ බබා ගැන තමන් තේරුම් අරගෙන මේ එයා බොන ප්‍රමාණයන්ගෙන් පොඩ ස්ටෝර් කරන්න ඕනේ. එතකොට ෆ්‍රීස් කරනවා නම් ෆ්‍රීස් කරන එක තමයි හොඳම. මොකද අපිට වැඩට යන දවසට කිරි දෝන එක ටිකක් අමාරුයි. සමහර ડોක්ටර්ස්ලා නම් මාස 6න් පස්සේ දෙනවා. බබාට මේ ෆෝමියුලා එකක් ප්‍රශ්නයක් නැහැ ලියලා දෙනවා. මගේ ડોක්ටර් නම් ගොඩක් වෙලාට කියන්නේ මාස 7කට කියන්නේ පුළුවන් තරම් කාලයක් මේ මව් කිරිම යාට දෙන්න මේ ෆෝමියුලාස් වලට යන්න නැතුව කියලා. ඊට පස්සේ ෆ්‍රීස් කරන එක තමයි. ඉතින් ඒක නිසා හොඳම අර උදේට දෝන එක අමාරුයි. පාන්දර දැන් නැගිටගෙන කරන එක ටිකක් අමාරුයි වැඩට යනවා කොටත් එක්ක. මොකද උදේ නැගිලා කෑම ටිකක් හදලා යන්න එපා. ඒව බලා ගන්න කෙනෙකුට ලේසි වෙන්න.
ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් වෙලාවට පොඩි ප්‍රමාණවල වලින් ස්ටෝරේජ් බෑග් ගෙනලා හරි පිරිසිදුවට උණු වතුරෙන් තම්බලා බෝතල් ටික අරගෙන පම්ප් කරලා මේ ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ මේ මස් මාළුවයි මේ තියෙන තැනින් අයින් කරලා යට තැනකට දාලා උඩ කිරි විතරක්ම තියන්න හදන දිනේ දාලා ටයිම් එක පම්ප් කරපු වෙලාව දාලා දාන්න. එතකොට කිරි එක දෙනකොට බබාට ඒ වෙලාවල් බලලා චෙක් කරලා දෙන කෙනාට දෙන්න පුළුවන්. එහෙම තමයි මම කිරි ගබඩා කිරීම සහ කෑම මම පිළියෙල කරගත්තේ. බබාට කෑම පටන් ගන්නකොටම රතු කැකුළු දෙන්න. රතු කැකුළු තමයි මේ දැන් ගොඩක් අය සුවඳල් දෙනවනේ. සුවඳල් වලට වඩා සුදු හාල් එකකට වඩා රතු කැකුළු වලට රතු හාල් එකකට බර වැඩි වෙනවා. හැබැයි ඊට රතු කැකුළු වලට වඩා හොඳ හාල් වර්ග තියෙනවා. බබාට ඒ වුණාට මුලින්ම දිරවන්නේ රතු කැකුළු. හොඳටම දිරවන්න පහසුම මේ හාල් එකක් තමයි රතු කැකුළු. එතකොට පළවෙනිම දවස් 3 වේලක් 2ක් 3ක් විදිහට හැඳි 2 ගානේ හරි 2 3 විදිහට වැඩි කරලා අර විදිහට කෑම හදාගෙන බත් ටික දෙන්න. ඊට පස්සේ නම් මම එයාට එකතු කරගත්ත කෑම අනිවාර්යයෙන්ම ඔයාලා නෝට් එකක් දාගන්න. නැත්නම් මේ දවස් 15ක් 20ක් යනකොට දුන්න කෑම මොනවද කියලා අමතක වෙනවා. මොකද පෝෂණ බත හදන්න මේ ප්ලෑන් එකක් ඇතුව තමයි බබාට කෑම හඳුන්වා දෙන්න ඕනේ. පෝෂණ බතට එන්න ඕනේ කහ එළවලුවක් මොන හරි කොළ එළවලු දෙකක් සත්ව ආහාරයක්නේ. එතකොට අපි කෑම හඳුන්වා දෙනකොට මතක තියාගන්න ඕනේ ඒ කැටගරිස් වලින් මේ මුල්ම දවස් ටිකේ හිමින්ම හඳුන්වලා දෙන්න. මොකද එතකොට අපිට පුළුවන් දවල් ටිකමන්ටම බබාට එක වේලකට හොඳ පෝෂණ බතක් දෙන්න. මත්ස්‍ය ආහාර හඳුන්වලා දීම ගැන මම කියන්නේ බිත්තර මාළු වගේව මාස 4න් දෙන්න යන්න එපා. මොකද කෑම පොතේ මාස 6 තියෙන විදියට තමයි කෑම දෙන්නේ කියලා ડોක්ටර්ස්ලා කියන්නේ. හැබැයි එතන දෙන්න පුළුවන් ටිකක් තියෙනවා මාස 4 බබෙක්ට. මොකද එයාට තලපයක් විදියට හදාගෙන මේ කවා ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඇලර්ජි වෙන්නේ නැති ඉක්මනට ඇලර්ජි වෙන්නේ නැති කෑම ටිකක් තෝරගන්න එක අපි වගේ බලා ගන්න ඕනේ. හේතුව මේ එයා ගොඩාක් පොඩි බඩේ අමාරුවක් ආවොත් එහෙම දෙන්න බෙහෙතක්වත් නැහැ. එයාට ගොඩාක් ඒක අමාරු වෙන්න පුළුවන් මාස 4යිනේ. ඉතින් ඒක නිසා ඒ ඉක්මනට ඇලර්ජි වෙන්නේ නැති කෑම තෝරගන්න ඕනේ. එතකොට බිත්තර වලට මස් මාළු වලට ඉක්මනට යන්න එපා. ඒ වෙනුවට ධාන්‍ය වර්ගයක් එකතු කරගන්න. මොකද පෝෂණ බතට එළවලුවක්, කහ එළවලුවක්, ධාන්‍ය වර්ගයක්, සත්ව ආහාරයක් තමයි අපි එකතු කරන්න ඕනේ. එතකොට ධාන්‍ය වර්ග ටිකක් හඳුන්වලා දුන්නාම බබාට අර සත්ව ආහාර වලින් ලැබෙන ප්‍රෝටීන් ටික ලැබෙනවා. මාස 5මාර පෑන්නම් පුළුවන් මාළු වර්ගයක් හඳුන්වලා දෙන්න. ඊට පස්සේ පීකුදු වර්ගයක් එහෙම ටික ටික අපිට එකතු කරගන්න. ඊට පස්සේ මම බබාට දෙවෙනියටම දුන්නේ වට්ටක්කා. දෙවෙනි කියන්නේ මේ 6 වෙනි 1 3 4 වෙනි දවසේ ඒ විදිහට දවස් 3ක් ඇලර්ජි චෙක් කර තමයි දුන්නේ. මේ අතරට පළතුරු දෙන්න. ඒ කියන්නේ 4 වෙනි දවසේ ඉඳන් පළතුරු දෙන්න පුළුවන්. කෝලි කුට්ටු ගෙඩියකින් තමයි පටන් ගන්න කියන්නේ ගොඩක් වෙලාවට කෙසෙල්. ඊළඟට ගස් ලැබු හොඳට ඉතුණු ගස් ලැබු ඒකට ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. අර ගස් ලැබු දෙන්න වගේ නම් අර බබාට මේ සක්කරන්න පුළුවන් සූපුවට දාලා දෙන්න පුළුවන්. කෙසෙල් නම් බත් ටිකක් එක්ක උනත් මත් ගාලා දෙන්න පුළුවන්. පළතුරු ඇලර්ජි වෙන්නේ නැහැ. මටත් ඒක මුලින්ම තිබ්බ ප්‍රශ්නයක්. දැන් අනිත් ඒවා දවස් 3ක් දෙනවා. පළතුරුත් එහෙම දෙන්න ඕනද කියලා පළතුරු ඇලර්ජි චෙක් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට අලුත් කෑමක් හඳුනා දෙන දවසේ දෙන්න පුළුවන්. එතකොට වට්ටක්කා ඊළඟට මම පරිප්පු දුන්නා. කහ පරිප්පු දෙන්න ළමයිට. රතු පරිප්පු මේක ගුණ නැහැ බබාලට දෙන්න හැ. ඊළඟට පතෝල මම දුන්නේ. ඊළඟට අලු කෙහෙල් බෝංචි බතල බෝංචි. මගේ දැන් ප්ලෑන් එකේ හැටියට මම ඊළඟට දෙන්න හිතගෙන මුරුංග කොළ. ඒතර මට පෝෂණ බතට පලා වර්ගයකුත් එකතු වෙනවනේ. මුරුංග කොළ හොඳට හොදලා වේලලා ෆ්‍රිජ් එකේ පොට්ටක් දවස් 4-5ක් දාලා තියලා බ්ලෙන්ඩ් කරලා කුඩු එක හදාගෙන ඒක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට හාල්මැස්සන් කුඩු හඳුන්වා දෙන්න පුළුවන්. නැත්නම් බටර් මම හබල පෙති ගෙනත් තියෙනවා. මාස 5මාරක් විතර වෙනකොට හබල පෙති ටිකක් දීලා බලන්න මම හිතන් ඉනවා. හබල පෙති ගොඩක් ගුණ නිසා. ඊට පස්සේ රතු කැකුළු මෙච්චර කාලෙම දීලා මාස 5මාරේ වගේ පස්සේ මම සුවඳල් දෙන්න හිතන් ඉන්නවා. ඊළඟට අල මාස 6ක් වෙනවනේ. එතකොට මාස 6ක් වුණාම කුරුළු තුඩ හරි පච්ච පෙරුමාල් හරි හොඳ පාරම්පරික හාල් එකක් ගන්න හිතගෙන ගොඩක් බර හාල් එකක් හොඳ පෝෂණයක් තියෙනවා ඒ හාල් වල. එතකොට බබාට මාස 6ක් කියන්නේ හොඳට කැම දිරව ගන්න හොඳට නෙමෙයි කැම දිරව ගැනීමේ හැකියාවක් තියෙනවා අර අපි කැම පටන් ගත්ත කාලයට වඩා. එතකොට අපිට පුළුවන් හාල් එක මාරු කරන්න. අනිවාර්යයෙන්ම හාල් මාරු කරන්න.
බබාට. මොකද එතකොට එයාගේ කෑම රුචිය වැඩි වෙනවා. එකම හාල් එක කන්න ගියාම එයා ටික කාලයක් යද්දි කෑම කන්න නැතුව යනවා. බටර් ඊළඟට තෙල් වගේ දෙයක් මේ විදියට පිළිවෙලට ඔයාලා ලියාගෙන හඳුන්වා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මව් කිරි දාන්න නැතුව බබාට කෑම මත් ගාලා දෙන්න. කැරට් බ්‍රොකොලි ඒ විදියට තමන් කල්පනා කරලා මොනවද මගේ බබාට දෙන්නේ මේ කාලෙදි මොනවද දෙන්න පුළුවන් කියන එක හොයාගන්න කොහොම පුළුවන් පොත බලපුවාම ඊට පස්සේ ඔයාලට පුළුවන් තව නට්ස් වර්ග එහෙම මාස 7 පැන්නට පස්සේ මේ බ්ලෙන්ඩ් කරලා එකතු කරන කුඩු ටිකක් ඒ වගේ මේ තමන් ප්ලෑන් කරගන්න බබාට කොහොමද දෙන්නේ කියන එක. මේ ඔෆිස් යනවා නම් උදේට පුළුවන් කෑම එක උදේට දවල්ට කෑම එක හදලා යන්න පුළුවන්. ගොඩක් අම්මලා හවස්සේ දිනවනේ. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා කෑම එක හදන්න පුළුවන්. oven එකක් තියෙනවා නම් චුට්ටක් රත් කරලා ගන්න. රත් කරලා මේ අය නිමලා කෑම එක බබාට දෙන්න පුළුවන්. ඒ විදිහට ගෙදර බබාව පොඩ්ඩක් බලාගන්න කෙනාට ඇඩ්වයිස් කරලා ඔයගොල්ලන්ට කෑම හදලා යන්නත් පුළුවන්. මත් ගාලා මේ පිළිවෙලට තියලා භාජන දෙකක දාලා තියලා උදේට දවල්ට කියලා වෙන් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ තව හොඳයි බඩේනගු ග්‍රීන් පීස් දඹල එහෙම ගොඩක් හොඳයි. ඉතින් හරිම පිළිවෙලට එකතු කර ගන්න ඕන මේ මත් ගාලා මේ නැත්තම් ඒකේ යුස ටික හරි කමන්නේ හොඳට තම්බලා බත් එකට දාගන්න. මේ මාස 4න් මං කියන්නේ එළවලු දෙනවා නම් මාස 4න් වගේ එළවලු දෙනවා නම් දැන් බෝංචි වගේ මේ මත් ගා ගන්න ගත්තට කෙටෙන්නේ නැහැ. බ්ලෙන්ඩ් කරලා ගන්නත් ටිකක් අමාරුයි. මේ එතකොට මේ අපිට පුළුවන් ඒක හොඳට මිරිකලා පොද පිරිසිදු රෙදි කෑල්ලක හරි මුක්ක හරි නැත්තම් අර හොඳ පෙනේර එක හරි ඒකේ තියෙන යුෂ ටික බත් එකට එකතු කරන්න පුළුවන්. මේ හොඳ මාළු වර්ගයක් මේ ඒ වගේ ඒවා දෙන්න ටිකක් පහු කරන්න. බිත්තර දෙන්න නම් මාස 6 පැන්නට කමක් නැහැ. බිත්තර කියන්නේ ගොඩාක් ඇලර්ජි වෙන එකක් ළමයින්ට. ඒක නිසා පොඩක් එයාට තේරෙනකන් ඉන්න අර බඩ රිදෙනවට මොන හරි බොන්න දෙන්න පුළුවන් කාලයක් යනකන්වත් ඉන්න හදිස්සි වෙන්න එපා. ධාන්‍ය වර්ග, ලෝලු වර්ග, බත් වර්ග වලින් බබාගේ බර වැඩි වෙනවා. සාමාන්‍යයෙන් බර එකපාරට කොළීරට එන්නේ නැතුව උනාට කමක් නැහැ. මධ්‍යස්ථ බර උනත් වැඩි වෙගෙන යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ළමයාගේ බර වැඩි වෙනවනේ. අපිට යව කොළීරට ගන්න මේ කෑම එකතු කරන්න යාගේ වයසත් බලපානවා. ඒවත් බලලා තමයි අපි එකතු කරගන්න ඕනේ. ග්‍රීන් පීස් එම ගොඩක් ගුණයි. ඉතින් ග්‍රීන් පීස් නම් බ්ලෙන්ඩ් කරලා මාස 4න් පියුරි එක දෙන්න පුළුවන්. සීරියල් එකක් දෙනවා නම් බබාට ගෙදර හදාගන්න එක තමයි ගොඩක්ම හොඳ. ওই විදිහට ඔයාලා දන්නවනේ දැන් ඔයගොල්ලන්ගේ බබාගේ මේ රූටින් එක. දැන් අපේ බබා සමහරවිට උදේ 7:00ට නැගිටින දවස් තියෙනවා. ඒත් 9:00ට නැගිටින දවස් තියෙනවා. බබෙක්ට බලෙන් හැරලා කවන්න බෑනේ. එතකොට වැඩට යන අම්මා කෙනෙක් වුණත් ගෙදරින් අම්මා කෙනෙක් වුණත් දැනගන්න ඕන උදේ 7:00ට මම බබාට කවනවද නැත්නම් මෙයා නැගිටින්න 9:00ට නම් උදේ 9:00ට කවලා අතුරුපසක් ඊළඟට දෙන්න පුළුවන්. 11යි කාලෙ විතර ඊට පස්සේ ආව වොෂ් කරන්න පුළුවන්. මේ වොෂ් කරවලා දෙකට 1:00ට දෙකට යට ආය දවල්ට කෑම දෙන්න පුළුවන්. ඔය අතරට ඉතින් කිරි ටිකකුත් පෙවෙනවනේ. එහෙම තමන් පොඩි වෙලාවල් ටිකක් බබාගේ රූටින් එක කරනවා හදාගන්න. මොකද අපි වෙනස් වෙන්න ඕනේ එයා විදියට. එයාගේ නිදහස් කාලය නිදා ගන්නවා. ඒ වගේ දේවල් එයාගේ ඇක්ටිවිටිස් වලට ගන්නවා. එයාට ප්ලේ ටයිම් එකක් හදලා දෙන්න ඕනේ. ඒවා අපිම තමයි ෂෙඩියුල් කරන්න ඕනේ එක එක බබා එක එක විදිය නිසා. ඉතින් මේ බබාට වතුර දෙන එක. බබාට වතුර පොඩි ප්‍රමාණයක් දෙන. මව් කිරි තමයි මාස 4න් නම් දෙන්න ඕනේ. මොකද මව් කිරි වල ලොකු ප්‍රමාණයක් ජලය තියෙනවා. මේ ඕගොල්ලෝ බබාට කෑම වතුර ටිකක් දෙන්න ඕන. උණුතු ටිකක් නිමෙන්න තියලා මිලිලීටර් මන්නම් 2-5ක් විතර චුට්ටක් තමයි බෝටල් එකකට ගන්න. එයාට පෙවෙන්නේ ඉතින් බොඩ දිගට බීගෙන යන්න නැහැ. ඒතකොට මිලිලීටර් 1-2ක් තමයි වතුර බොන්නේ. මෙහෙම මට ડોක්ටර් කිව්වේ එයා බොන ප්‍රමාණයක් දෙන්න. හැබැයි මම කියන ඕව නෙවෙයි. සමහර ළමයි දැන් හිතුණු එයා ගොඩාක් වතුර බිව්වොත් එහෙම දෙන්න එපා. පව් කිරි තමයි දෙන්න ඕනේ. වතුර දෙන්න ඕන නම් චූටි ප්‍රමාණයක් දෙන. වතුර අත්‍යවශ්‍ය නැහැ. මාස 6න් පස්සේ තමයි වතුර ප්‍රමාණය ටික ටික වැඩි කර ගන්න ඕන. මොකද මව් කිරි මාස 6ක් අනිවාර්යයෙන්ම බබාලට. හරි. තාම මොන හරි ප්‍රශ්න දෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දේවල් වලට උත්තර දෙන්න. මේ මමත් මේ දේවල් ඩොක්ටර්කින් අහලා එතකොට YouTube වලින් හරි ඉන්ටර්නෙට් එකකින් හරි වැදගත් දේවල් බලලා එහෙම තොරතුරු එකතු කරගෙන තමයි මගේ බබා වෙනුවෙන් මම එක දේවල් ෂෙඩියුල්ස් කැම බීම මේ හැමදේම මේ හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට මගේ දන්න හැටියට මගේ දැනුමෙන් මම පිළිතුරක් මේ රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම දෙන්නම්.